වැඩේ නේද බං? මේක කියන්නේ බං. අපේ බිස්නස් ඔක්කොම දැක්කනේ බං. අවුරුද්ද ආවේ නෑනේ මේ දවස් ටිකේ. අනිකර ලොස් එකකින් තමයි දුවන්නේ. කිතර ගෑණික් නාමක් මරන් ගන්න හදනවා. මත් බං අපි කරන්න මොකක් හරි කරන්න ඕනේ මේක. කොයි හරි ඉන්න ගුණෙක් පල්ල ගන්න ඕනේ. ඔය කියන්නේ. ඒක තමයි කොහොමද ඩ්‍රයිව් එකක් දීපන්. මම දෙන්නේ තුනෙට වැඩි කියලා තියෙන්නේ බං. අර දැන් උඹ කොටි එකක් දෙන්න වෙනවා කමන්නේ ඒක මොකක් හරි කරමු. ලයින් එකේ. කොහොමරි අපිට කොලේ එන විදිහට වැඩේ කරා නම් එච්චරයි. එන්නද? පිටපොඩක් කවුද? පිටපොට ගලින් බස් කන්න. බලමු අදත් බලමු. මොකක් වෙයිද කියලා. ඒගොල්ලෝ. මේ අවුරුදු දැනගත්තත් දන්නේ නැහැ. අනික අපේ වාරේ පාර දෙමින් ඩාල් දෙන්නේ. අපි පොඩ්ඩක් මේක මොඩිෆයි කරලා ගමු. අන්නාරේ ප්‍රසිද්ධ කරලා වැඩි කරන්න. එරෙනවද? මේ දාලා. වැඩ දෙකක් කියනවා. ඔයයි දුන්නේ කල්ල ගන්න. අල්ල හොන්නම ගහන්න. මම දියා මට පිට පොඩ්ඩක්. එපා වෙලා තියෙන්නේ බන් දැන්න. බලමු. මොකක්දීම ගමු. මුංගල කොට දියන්. පුතේ ඉන්න පුතේ මම ඉන්න අම්මට හුඩු අද නම් කල්ල මරේ දෙන්නම් ජම්බු මේ බුලට් දෙක ගන්නන් එනවා මට සිරියමද? මම රෙඩි වෙයක්. හරි මම දෙන්නම් ටොපිය එහෙනම් හරි එහෙනම් වැඩේ ඕකේ. හරි. එනයි රකිට වගේ වැඩේ කරන්න ඕනේ. අනිවාර්යෙන් යන්න. මම ඉන්න මේ කපු මහත්තයා බලන්න කපු මහත්තයා මගේ දුවට වෙලා තියෙන දේ මම හිතන්නේ මගේ අම්මා වැහිලා මගේ මලගේ අම්මා වැහිලා මේ ළමයාට මොනව වෙලාද මන් දන්නේ නැහැ මන්නන් නෙමෙයි හැබැයි කපු මහත්තයා ආයෙ මං කපු මහත්තයා අපේ කපුනට එන්න කියන්නේ දැන් ඔය මොකක්ද ඔය ළමයා මේ ළමයාට ආරවුඩ වෙලා මගේ අම්මා ආරවුඩ වෙලා එන්න කියන්න යන්න කිව්වා පොඩ්ඩක් ඉන්න පුතේ යන්න එපා ඉන්න කපුනෝ මෑනියෝ එනවා මෑනියෝ කපුනෝ යන්න. හරි ආවද? දැන් ඔක්කොම හරි දැන් ගිහලා අපිට ගේම තියෙන විතරයි තියෙන්නේ හරි. මං කියන විදිහට වැඩේ කරපන්. හරිද? මොකෝ දරුවා මේ? අනේ මෑනියෝ. ඔව් කියන්න. මොකෝ? අනේ මෑනියෝ. මගේ අම්මා වැහිලා මේ ළමයාට. අනේ මෑනියෝ දවස් 30ක් යනවද මෙයාට? දැන් මාසෙකට කිට්ටු වෙන්න එනවා. සංසුන් වෙන්න. අය පුතා මෙහෙන්න මේ දරුවා අතනින් තියන් මෑනියෝ මේ දරුවා අතනින් තියන් අතෙන්ට ගන්න සංසුන් වෙන්න මෙයා මොනවද කොහමද බය වුනේ මෙයා එකපාරට කවද එනවද අම්ම නැති වෙලා දැන් අම්මා නැති වෙලා අවුරුදු 3-4ක් වෙනවා මෑනියෝ මෙයාගේ ඇඟට අම්ම ඇවිල්ලා තියෙන්නේ මෑනියෝ මොකද කරන්නේ අනේ මෙයාට මෑනියෝ ඉතින් අපි පූජාවක් කරලා ඉවරලා දෙයි ටිකක් කපලා පූජාවක් කරලා දේසි වෙන්නේ නැහැ වැඩේ. අනේ මෑනියෝ ආයෙත් ඇවිල්ලා තියෙන්නේ. මේ ළමයාට මේ කසාදයක් බඳින්න ආවා. මේ ළමයාට මේ කසාදේ බඳින්න එපා කියලා අපේ අම්මා කියන්නේ. අනේ මෑනියෝ අම්මගේ අවල දෙන්න මෑනියෝ කොහොම හරි. හරි. ඔහමින්. හයියෙන් අල්ලගන්න. හොමින් පුතේ වැඳ ගන්න. අනේ නදීපා. මෑනියෝට වැඳ ගන්න පුතේ. දඟලන්න එපා. නදීපා. අම්මා දරුවා හයියෙන් අල්ලගන්න.
මා පුතා ඔය අඩ මොකටද මෙහෙට ගෙනාවා නම් අනුදේවා අනේ වැඳ ගන්න මයි පුතේ වැඳ ගන්න මෑණියොත් වැඳ ගන්න මා පුතා ඉක්මන් කරන්න ඕ නමෝ නමෝ වැඳ ගනින් මයි රත්තරන් පුතේ වැඳ ගන්න නමෝ බාලේ අද මොකද මෙඩිකල් ඇස්ටි කරා පෙරේ හිම කරගෙන ඇස්ටි මෙනියෝ හරි නදී ඕ මා පුතා මේ ගන්න යා මට අදින් අල්ල ගන්න ඕ ඉතින් යාගේ බාන කාලේ කිනන දවසවල දේවාලේ දේවයන්ගේ පිටින් නේ මා පුතා බඩු ඇස්ති කරන්න වැඳ ගන්න මයි රත්තරන් පුතේ මෑණියොන්ට වැඳ ගන්න දරුවා දේවනමෝ දරුවා හොඳට අයියෙන් අල්ලගන්න මෙයා දුවන්න බලයි දන්නේ මම වැඳ ගන්නම් මෑණියෝ දරුවා මෑණියෝ මයි පුතේ වැඳ ගන්න පුතේ වැඳ ගන්න පුතේ වැඳ ගන්න මොනවද උඹට ඔය මේ දරුවගේ පරාණෙන් යන්න මොනවද ඕනි මොනවද ඕනි මොනවද ගෙල්ලට මම ගෙල්ලට ඉන්න දීපා කියපන් උඹට මොන බිල්ලක්ද ඕනි මොන බිල්ලක් ගෙල්ලට ඉන්න දීපා දරුවගේ ඇඟෙන් යන්න මම ගෙල්ලට වහන්තරව කතාවට වන්නට ඕනේ නෑ නියෝ මගේ ගෙල්ලට
1 hour later. මොකද්ද බං ඒ උනේ? ඒකනේ බං මොකක්ද ඒ උනේ? මං හිතන්නේ උන් බොරුවක් කරේ උනුත් නේ. උඹ දැක්කේ නැද්ද බං? හරිද? ඔය ගෑයෝ කිල්ල මොකක්ද දන්නවද කරන්න ඇත්තේ? උතන බං උන්ට ඔක්ච කොහම හරි කොල්ලෙක් ඉන්නට දැන් ඕක බඳින්න ඕනි කියලා කියන්නේ. ගෙදරින් ඔය දුන්න එක බඳින්න බෑ කියලා කියන්නේ. මේකේ බලහන්කෝ දැන් හැදෙනේ උන්ගේ හැටි. අපේ වැඩේ මාතුනාද බං? පිස්සුද බං උඹ දුන්න යකෝ අය මොනවත් නෑ. ඉදිරියට වැඩේ ගියා නේද? මම යකෝ මං හිතුවේ බං උඹ මේ උඹට ඇත්තම දන්නවා කියලා බං. සැකයක්වත් ආවේ නැන්නේ අපි කරේ බොරුවක් කියලා මචං. පිස්සුද? උන් මෙහෙම කමක් නෑ බං උනුත් කරේ බොරුව අපිත් කරේ බොරුව. අපි කරේ බොරුව. ඒකනේ බං. අපිටත් අන්ඩ ඔය වගේ උටියක් හිටියනම් බං වැඩ දෙක තුනක් සෙට් වුණා නම් බලන්න එතරම් 50 දාන්න 50000ක් නේ පොඩි ගානක් නෙවෙයිනේ වැඩේ ලියකුත් නැත්තම් එච්චරයි. නැත්තම් ඉවරයි. මේ බඩගිනි බං. ඔන්න බලන්න කවුද කියලා. බලන්න කවුද කියලා. ආ වැඩද දන්නේ නැහැ. හෙලෝ මුක්මාත දේවාලෙන් කතා කරන්නේ. Hello, Missy. Aku Kukulansa. Oh yes. Oh yes of course. Mata ni. Baru pala gana kata kira-kira sama Mr. Kapu kata kere. මොකක් පළ? Daru pala. දරුපල. පොඩ්ඩක් ඉන්නකො අපි මෑනියන්ට දෙන්නම්. පොදියම් බලන්න. Hari. ඔව් දරුවා කියන්න දරුවා. Hello, Mr. Kapu Dewi. ඔව් කියන්න දරුවා මං අහගෙන ඉන්නේ කියන්න. Mata Mania. So aku Mania mata babik sama ini. ඔව්. Babu harta වෙනවද දේවාලයට ආවම? ඔව් එයාට වැඩි කරලා දෙන්න පුළුවන්. දැන් ඔයාලා බැඳලා කොච්චර කාලයක් වගේ වෙනවද මයි පුතා? කවුරුත් තමයි මෑණි වෙන්නේ. ඔව්. තාම මොකුත් නැහැ. මෑණි අවුරුද්දට මුකුත් නෑ මෑණි. හරි. ඔයාලා වැඩේ කරලා දෙන්නම් මං ඔයාලට හරියටම. හැබැයි පුතා ටිකක් ලොකු ගාණක් යනවා. මොකද මේක එසේ මෙසේ ලේසි පාසු වැඩක් නෙවෙයි. තේරුණාද? අඳුම කුඩුම ටිකක් අරන් එන්නත් තියෙනවා. ඔයා එහෙනම් මෑණි මට දැන් කිව්වොත් ලියාගන්න පුළුවන් මෑණි. හරි එහෙනම් ලියා ගන්නකො මං කියන්නම්. හරි මෑණි. සොයා මීට් 500යි ඔව්. බුරුසු 2යි ආ. සුදු ලුණු 500යි ඔව්. බී ලුණු 500යි විම් කැට 2යි ඔව්. කම්ෆර්ට් බෝතල් 1යි මෑණි මේ ඔව් කියන්නේ පුතා මේක එසේ මෙසේ කාර්යයක් නෙමෙයි වට ළමෙක් දෙන එක. තේරුණාද? මේක ලොකු පූජාවක් නේ දෙයියෝ ඉස්සරහා අවලාද කතා කියන්න එපා. දෙයියෝ කොප්පකින් ඉවරයි. දෙයි කොපිනෝ වේවා. හරි මෑණි. හරිද? තව ගේන්න ඕනේ පුතා ලොකු පොල් ගෙඩියක් වේලිච්ච. වේලිත් එක. ඔව්. ලොකු අයින් එක. ඔව්. ඔය පඳුරු ටිකක් අරන් එන්න. ගානට අමතරව පඳුරු ඕනේ. තේරුණාද? ඔව්. කාසිද කොලද මෑණි පඳුරට ඕනේ? මෙහෙමයි පුතා අපේ වැඩේට 50000ක් විතර යනවා. හරිද? ඔය වැඩි හරියටම මයි පුතාලට කරලා දෙන්නත් එපා. තේරුණාද? ඒක නිසා ඒ අමතරව පොඩි පඳුරු වලට අරන් එන්න රුපියල් 3000ක විතර පඳුරු තියන්න ඕනේ අපි දෙයියන්ට. අන්න ලව් කරන්න. 1 hour. එතෙන් දෙන්න ඔය අඩමුගුරුම ටික අරගෙන. හරි මෑණි. තෙරුවන් සරණයි. බුදයි පිටයි. මේක දීපන් හරි. මොකද්ද කියන්නේ? හරි තව වැඩක් තියෙනවා අපිට. ගොන්නු දෙන්නෙක් වගේ. මන්ත මෑණියන්ගේ දේවාලය දාව තියෙන සිංහරාජ වනාන්තරයකද කොහෙද මේ ගෑනේ? සමුසිගේ ඕක වැඩ කරා නම් ඕක කිසි ප්‍රශ්නයක් නැහැ නේ. බලු කපුරු දාන එකට වගේ අරවයි මේවයි එළවලුයි සෝයා මීටුයි දශුයි. අනේ මන් දන්නේ මෙහෙම අර කියන්න දුරට. දෙයියෝන්ගේ කිව්වත් ළමයි කිල්ල ගන්න. ළමයි හදා ගන්න ආවේ. ඔව්. පොඩ ඉන්න මෑනියන්ට එන්න කියන්න. දරුවෝ ආවද? දුසරණයි තේපීටයි පාඩි වෙන්නකෝ පුතා මේක තියන්න කියලා ඇතුලේ වැඩි වෙන බැරිද උඹට?
මොකෝ වස්නේ? අනේ මෑනියෝ මේ ඉන්නේ මගේ ආදරණීය හස්බන්ඩ්. ඔව්. මේක පොඩි ප්‍රශ්නයක්. ළමෙක් තමයි ඕන මෑනියෝ. හරි. පුතා බුඩ පොට දෙන්න මෙහාට. තාම ඉඳ ගන්න. මට නෙමෙයි පුතුව. නෑ. පුටුව මගේ. ඒක හැමෝටම ඉඳ ගන්න බෑ. තේරුණාද? ඔව් මෑනියෝ. දරුවා අවුරුදු 3කට පස්සේ එහෙමයි. ළමයක් තරම් ආව මෑනියෝ. අතොප්පි කරවන්න. ලස්සන පොඩි පැටිය. ඕක පොඩි පැටිය. දඟයි වෙන්නේ. රාණි දඟයිද? එම තමයි ළමයි දඟලන්න ඕනි. නැද්ද පුතේ? අපි එහෙනම් දැන් බාරේ ඔක්කො කරමු කොල්ල වැඳ ගන්නවද? වැඳ ගන්න. මත් වැඳ ගන්න. වැඳ ගන්න. ඔව් ඒක පට්ටු කරමු. උඩ හැර කට්ටිය නේද? සාදු මෙම දරුවාගේ බාරය ඔප්පු කරන්න ඇවිදින් මේ දරුවාගේ දරුවෝ පල සාර්ථක වී ඇති බැවින් දෙවියන්ගේ ආරක්ෂාවේ දෙවියන්ගේ පිහිටෙන් බුදුන්ගේ ආරක්ෂාවේ බුදුන්ගේ පිහිටෙන් මෙම අහිංසක දරුවට දරු මිනිගුරක් ලබා දුන්න වහන්සේට සාදු මෙම දරුවෝ දෙදෙනා ආරක්ෂා කරලා දෙන්න මේ දරු පැටියත් ආරක්ෂා කරලා දෙන්න අතිමෑණියන්ගේ පිහිට ආරක්ෂාව සිතුම් කෝටියක් දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව මෙම බාරය ඔප්පු කරනවා සාදු ඕගොල්ලන්ට බලන්න දෙන්නේ. ඕගොල්ලන්ට කියපු විදිහට වැඩේ වුණා. ඉතින් ප්‍රශ්නයක් නැතුව නේද? ප්‍රශ්නයක් නැහැ ඕගොල්ලන්ට. ප්‍රශ්නයක් තියෙනවා අපේ. මොකක්ද දරුවා ප්‍රශ්නේ? එන්නේ මේ අපි දෙන්නගේ මේ ලප්පියක් නැහැ. ලප්පියක් නැහැ? මේ ළමයාගේ ලප්පියක් තියෙනවා නේ. දරුවාගේ මුන්නේ ලප්පියක් ඇඟේ කිසිම ලප්පියක් නැද්ද? නෑ. දරුවාගේ අම්මගේ තියනවද? මගේ නම් ලපයක් තියෙනවා මූණේ නම් නෑ මෑනියෝ හැබැයි. කවුද දරුවා? ඒකනේ. එන්නේ මේ දේවාලේ මේ කපුවා දෙවියෝ මේ මොකද නැගිටා දරුවා මේ දරුවාගේ ශාන්ති කර්ම කරන් කියලා කරන්න අරන් නැතේද මගේ නෝනා පොල්තේ
පාරෙන් ඉවතට යයිදෝ මම නම් අහකට විසිවෙයිදෝ දැන් හදවත පුපුරයි තරහින් සෙනෙහස පතු ඇගෙන් උණුහුම නොලැබෙයිදෝ දැන් හදවත විඳ දුක මෙතරම් ඇයි මෙලෙස කරන්නේ